මම නීතිඥ ආචාර්ය හේරත් මාරිරත්න නීති ආධිපත්‍ය සඳහා වූ නීතිඥ සංවිධානයේ කැඳවුම්කරු මට මේ පිළිබඳ කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ වර්ජනය කිරීම කිසිම ආකාරයෙන් සිද්ධ කළ යුතු දෙයක් නෙවෙයි. මොකද මේ රජය ඇවිල්ලා තියෙන්නේ මහ ජනතාවගේ විශාල බහුතරයකින් මහ ජනතාවට විශාල පොරොන්දු රාශියක් දීලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා මේගොල්ලෝ විශාල උත්සාහයක් දරන බව අපිට පේනවා. මේ අවස්ථාවේදී අපි අමතක කරන්න හොඳ නැහැ. අපි බංකොලොත් භාවයේ හිටපු රටක් තාම දුෂ්කර තත්ත්වයක හිටියේ මිනිසුන්ට රස්සාවල් නැති වෙලා හිටියා කන්න බොන්න නැති වෙලා හිටියා. ඉතින් ඒක දැන් ටිකෙන් ටික මතුවෙනකොට මේ අවස්ථාවේදී ආණ්ඩුවට යම්කිසි ආකාරයෙන් ඉස්සරහට ගෙන බාධා කිරීම හොඳ දෙයක් කියලා හිතන්නේ. උදාහරණයක් විදිහට කියනවා මේ ඊයේ පෙරේදා තෙල් බෙදුම් අය ඒක ඇත්තටම නඩු ශ්‍රේෂ්ඨාධිකරණවත් මම හිතන්නේ ඒකට තීන්දුවක් දීලා තියෙනවා. මොකද ඒක අසාධාරණ විදිහේ ගෙවීමක් අසාධාරණ විදිහේ අය කිරීමක් කියලා තමයි කියලා තියෙන්නේ. එහෙම වෙලාවේදී ඒක නතර කිරීම කළ යුතුම දෙයක්. ඉතින් ඒ ආණ්ඩුව ඒ අවස්ථාවේදී ගත තීරණය ගැන අපිත් ඉන්නවා ඒ විදිහට කරන්න ඕනේ. මම හිතන්නේ වෛද්‍යවරුන්ගේ වර්ජන කතන්දරයක් තුන වෛද්‍යවරු ගැන මම හිතන්නේ නලින් ජයස් අමාත්‍යවම පෙන්නලා තියෙනවා. එහෙම විශාල අඩුවීමක් ඒගොල්ලන්ට සිද්ධ වෙන්නේ නැහැ කියලා පැහැදිලිවම පෙන්නලා තියෙනවා. මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි හැමෝම මං හිතන්නේ කැපකිරීම කරන්න ඕනේ. අපිට පැහැදිලිව පේනවා අපේ මේ රටේ දේශපාලන නායකත්වයේ විශාල කැපකිරීමක් කරලා තියෙනවා. ඒගොල්ලන්ට අතීතයේ තිබ්බ විදිහේ සම්ප්‍රදාය අනුකූල තිබ්බ විදිහේ කලින් රාජ්‍ය නායකයෝ කරගෙන ගිය විදිහට විශාල කෝටි ප්‍රකෝටි ගණන් පාවිච්චි කරලා තියෙනවා. ඒ විදිහේ කිසිම දෙයක් මේගොල්ලෝ කරන්නේ නැහැ. ඉතින් ඒ කැපවීම මේ දේශපාලන නායකයන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ රටේ මුළු මහ ජනතාවම මේකට එකතු වෙන්නේ. එහෙම නැතුව මේ වෙනස කරන්න බෑ. අපේ රට වෙනස් කරලා තියෙන තත්ත්වයෙන් උස්සන්න අපිට හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ අය විශාල කැපකිරීමක් කරලා තිනවා. අපිට රාජ්‍ය සේවයත් යම්කිසි කැපකිරීමක් කරන්න ඕනේ. රාජ්‍ය සේවය වෙනස් කිරීම වෙන්න ඕනේ. ඒක නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ මාස 2යි 3යි ගිහිල්ලා තියෙන්නේ. මේගොල්ලන්ට අපි කාලය දීලා මේගොල්ලෝ කරන යන ව්‍යාපාරට සහයෝගය දෙන්න. නමුත් මේගොල්ලෝ උනත් වැරදි වැඩක් කරනවා නම් ඒකට අපි විරුද්ධව නැගිටින්න ඕනේ. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ අවස්ථාවේ වර්ජනය කිරීම ජනතා විරෝධී ක්‍රියාවක්, ආණ්ඩු විරෝධී ක්‍රියාවක් කියලා මම විශ්වාස කරනවා. විශේෂ සාධාරණ හේතුවක් නැතුව. ඒක නිසා මම මහ ජනතාවෙන් ඉල්ලලා තියෙනවා මේ විදිහේ වර්ජන ව්‍යාපාරයක් කරනවා නම් ඒකට විරුද්ධව කටයුතු කරන්න.